කොහොමද ඔයගොල්ලන්ට අද අපි ගෙදර ඉඳලා කිරි ටොෆි හදාගන්න හැටි ගැන කතා කරමු. මම මුලින්ම කිරි ටොෆි හදාගන්න මිල්ක් මේඩ් ටින් එකක් අරගෙන තියෙනවා. මේක ජපානි ගියුමු පවුල කොන්දේන්ස්තු ක්‍රීමු කියලා ගහලා තියෙන්නේ. ග්‍රෑම් 380 ටින් එකක් තමයි මම අරගෙන තියෙන්නේ. ඊළඟට මම මේකට එනසාල් අරගෙන තියෙනවා. එනසාල් ඔයාට කුඩු කරලා ගන්න පුළුවන්. මට ගොඩක් කුඩු කරලා මේක ගන්න බැරි වුණා. ඒක නිසා මම මේක ඇට මට පුළුවන් තරමට පොඩි කරලා අරගත්තා. එනසාල් දෙක තුනක් අරගෙන ඔයාට පුළුවන් තරම් කුඩු කරගන්න. මේක කුඩු කරලා දාගන්න තරමට හොඳයි. මට එච්චර කුඩු කරගන්න බැරි වුණා. ඊගාවට මම සීනි ග්‍රෑම් ඔයා මිල්ක් මේඩ් ග්‍රෑම් 380 ටින් එකක් ගන්නවා නම් සීනි ග්‍රෑම් 400ක් වගේ ගන්න පුළුවන් උපරිම. ඒත් ඔයා සීනි වැඩි කන්න කැමති නැති කෙනෙක් නම් ඔයාට ඊට අඩු අරගන්න පුළුවන්. මම සීනි වැඩි පාවිච්චි කරන්න කැමති නැති හින්දා අඩු අරගෙන තියෙනවා. ඊළඟට බටර් මේස හැන්දක් සහ ඔයාට කැමති නම් කජු හරි රට කජු හරි පොඩි කෑලි වලට කපා ගන්න දාගන්න තියාගන්න පුළුවන්. ඒ හතර තමයි අපිට කිරි ටොෆි හදන්න ඕන වෙන කලමනා ටික. ඉතින් අපි යන් වීඩියෝ එකට. ඒ වගේම මේ මිල්ක් මේඩ් ටින් එක මම ගියුම සූපා එකෙන් තමයි ගත්තේ. ඕනම සූපා එකක තියෙන්න පුළුවන් මේක. ඊළඟට මම භාජනයේ ලිපෙන් තියලා ගින්දර සාමාන්‍ය ගානට තියාගෙන අඩුම කරගන්න එක හොඳයි. ඒක ඔයාට මේක හදාගන්න ගොඩක් ලේසි. ගින්දර වැඩි වෙන තරමට මේක රොස් වෙන්න බලනවා. පුළුවන් තරම් ගින්දර අඩුව තියාගෙන මේක හදන්න ඕනේ. මම මුලින්ම මිල්ක් මේඩ් ටින් එක කඩලා ඒක භාජනයට දාගන්නවා. හොඳට සේරම ටික දාගන්න ඕනේ. ඊට පස්සේ මම මිල්ක් මේඩ් ටින් එකේ ඔක්කොම ටික දාලා මම මේකටම සීනි ටික එකතු කරගන්නවා. සීනි ටික එකතු කරගෙන ඊළඟට මම කරන්නේ මේකේ කිරි ටින් එකේ අපි සේරම දැම්මත් ඒක උකු ඝන මිශ්‍රණයක් හින්දා සේරම ටික වක් කරන්න බෑනේ. මම ඒකට වතුර චුට්ටක් කලවම් කරලා ටින් එකෙන් කාලක්මත් නොවෙන්න කාලට අඩුව වතුර කලවම් කරලා ඒ ටික එකතු කරගන්නවා ඒ මිශ්‍රණයටම. එකතු කරලා ඔයාට තියෙන්නේ ඒක හොඳට හැන්දක් අරගෙන කලවම් කරගන්න. එතන ඉඳලම හැඳි ගන්න ඕනේ. ඔන්න ඔය විදියට මම ටින් එකට වතුර දාලා හොඳට හැන්දකින් කලවම් කරලා සේරම ටික දාගත්තා. ඊට පස්සේ අපි හැඳි ගන්න ඕනේ. එතන ඉඳලා මේක ළඟ ඉඳන් කරන්න ඕනේ වැඩක්. මොකද චුට්ටක් හරි මිස් වුණොත් මේක නටලා මිශ්‍රණය උතුරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා හදන මේ කිරි ටොපි එකේ කිසිම රස වෙනස් වෙන්න පුළුවන්. ඒකෙන් වැඩක් නැතුව යනවා. ඔයා මේක ලිප ගාවම ඉඳගෙන මේක හැම වෙලේම හැඳි ගාමින් තමයි කරන්න ඕනේ. ඊට පස්සේ මම කුරුඳු පොතු වැරදුනා. මගේ කරන මුංගු ටික මම එකතු කරගන්නවා. ඒ ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඒකෙන් අපේ කිරි ටොෆි එකට හොඳ සුවඳක් ලැබෙනවා. ඒ වගේම මේක නටනකොට මේක උතුරන්න එනවා. ළඟ ඉඳගෙන හොඳට කූරු ගා ගන්න ඕනේ. ඔයාට මේක බැරි වෙලා හරි කූරු ගා ගන්න බැරි තරමට උතුරන්න එනවා නම් ටක් ගාලා ඔයා ලිප ඕෆ් කරගන්න. ඊට පස්සේ ගොඩක් වෙලා ලිප ඕෆ් කරලා තියන්න එපා. ඒක උසට ආපු නටාගෙන ආපු එක චුට්ටක් බැහැපු ගමන් ආයෙත් ඔයා ලිප ඕන් කරලා කූරු ගන්න පටන් ගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ ටික වෙලාවකට පස්සේ මිශ්‍රණය තරමක් දුරට උකු වුණාට පස්සේ පේන විදිය. ඒත් ඔයා කිසිම වෙලාවක මේක හැඳි ගාන එක නතර කරන්න එපා. ඒ තියෙන්නේ තවත් ටික වෙලාවකට පස්සේ මිශ්‍රණය ටික ටික පාට වෙනස් වෙනවා. ඔයාට හොඳට පේනවා. හොඳට කලවම් කරගන්න ඕනේ මේක. ඒ වගේම මේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මම ගොඩක් දන්න කෙනෙක් නෙමෙයි මේ දේවල් ගැන. මම දන්න දේ තමයි මේ ඔයාලත් එක්ක බෙදාගත්තේ. නොදන්න කෙනෙක් ඉන්නවා නම් ඒ තවත් කෙනෙක්ට ඉගෙන ගන්න සහ මම නොදන්න දෙයක් ඔයාලගේ කමෙන්ට් එකක් දාගෙන යන්න මගේ මෙතන අඩුපාඩුවක් තියෙනවා නම්.
ඊළඟට කපාගත්තු කජු හරි රට කජු හරි ටික ඔයා මේ වෙලාවේදී මිශ්‍රණය ගොඩක් දුරට ඝන වේගෙන එනකොට මේක එකතු කරගන්න ඕනේ. ඔයාට ඒ කියන්නේ හැඳි ගන්න ගොඩක්ම අමාරු නැතුව සාමාන්‍ය මෙන්න මේ ගානට වැටෙන මිශ්‍රණය එනකොට කජු ටික එකතු කරගන්න. ඊට පස්සේ හොඳට කූරු ගන්න. ගින්දර අඩුවම කරන්න ඕනේ මේ වෙලාවේදී. ගින්දර අඩුවම කරලා ඊට පස්සේ මෙන්න මේ ගානට ගොඩක් හයිය තරමට එනවා. ඒ කියන්නේ ඔයාට කූරු ගන්න ගොඩක් අමාරු වෙන වෙලාවේදී ඔයා අර බටර් ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මට වීඩියෝ කරගන්න බැරි වුණා. මේක නිසා ඔයා කැමති නම් ලිප් ඕෆ් කරගන්න පුළුවන්. කාලා ට්‍රේ එකක් ලෑස්ති කරගෙන ඒකට බටර් ටිකක් දාගෙන ඉක්මනින්ම මේක බාගෙන මේක තුනී කරගන්න ඕනේ. තුනී කරගෙන නැත්තම් මේක හයි වෙන්න බලනවා. ඊට පස්සේ ඔයාලට කපා ගන්න අමාරු වෙන්න පුළුවන්. මේ තියෙන්නේ මම ඉක්මනටම මේක බාගෙන තුනී කරගෙන තැටියකට බටර් ටිකක් මම කලින් ගාගෙන තිබුණා. ඊට පස්සේ කෑලි කපා ගන්න එක තමයි මේක මිශ්‍රණයේ වාජනේට තැටියට දාගන්න අවස්ථාව මට වීඩියෝ කරගන්න බැරි වුණා. මේ තියෙන්නේ කපන එක. ඔයාට මේක කපා ගන්න අපහසුයි නම් පිහියට බටර් ටිකක් ගාගෙන කපා ගන්නත් පුළුවන්. මට එහෙම අවශ්‍ය උනේ නැහැ. මට ඇලීමක් සහ කිසිම අපහසුතාවයක් ආවේ නැහැ. මේවා එකක් ආවේ නෑ මේක කපනකොට. ඒක හින්දා මම බටර් ගෑවෙත් නෑ. ලේසියෙන්ම මට මේක කපා ගන්න පුළුවන් වුණා. කෑලි කපාගෙන ඔයාට කැමති හැඩයට කැමති විදියට මේ කිරි ටොෆි කපා ගන්න පුළුවන්. ඉක්මනට අරක ඝන වෙන්න කලින් මේක බා ගන්න ඕනේ. නැත්නම් ඔයාට මේක හයි වුණොත් මුකුත් කරගන්න බැරුව යනවා. ඒ වගේම ගොඩක් වෙලා ගින්දර වැඩි කරලා ලිපේ තියාගන්නත් එපා. එතකොට මේකේ පාට වෙනස් වෙන්න පුළුවන්. ලස්සන පාටක් ගන්න බැරුව යනවා. දැන් මං කපාගත්තු කිරි ටොපි ටික පොඩි කෑලි ටික චූටි චූටියට හයි වෙන්න කලින් වෙන් කරගන්නවා. මේ මම බාපු ගමන් මේක කපලම නිවෙන්න තිබ්බෙත් නෑ. මගේ කිරි ටොෆි එකේ කිසිම අවුලක් ආවේ නෑ. ඊට පස්සේ මම මේක නිමුණාට පස්සේ භාජනයකට අඩු කරගත්ත විදිය තමයි මේ තියෙන්නේ. ඉතින් මගේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් මේක හදන විදිය සහ තවත් අලුත් දේවල් තියෙනවා නම් ඔයාලා යටින් කමෙන්ට් කරගෙන යන්න. ලයික් එකක් දාන්න. ඔයා කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක කරන්නත් එපා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. බායි. බුදු සරණයි. ආයෙත් වීඩියෝ එකකින් අපි හම්බෙමු.